එයාලා තමයි ලංකාවේ පළවෙනි නිර්මාණයක් කරලා තියෙන්නේ. ඒ වෙනකන් කිසිම පහන් කුඩුවකවත් කිසිම තොරණකවත් වෝල් රෙකෝඩ් එකක් අරගෙන නැහැ. ඉතින් මේ තියෙන්නේ ඒ සහතිකේ, මේ තියෙන්නේ කුසලානේ, මේ හොරප්පැල්ල අභිමානය තමයි අද භූමාදරයෙන් ආඩම්බරයෙන් කතා කරන්නේ. ලයිටින් නිර්මාණ ශිල්පීන් සූදානම්. එහෙමනම් මගේ ආදරණීය අම්මේ තාත්තේ මෙන්න ඔයාලට ගිනස් වාර්තා පොතට ගියපු මේ හොරප්පැල්ලේ අභිමානයේ ගල්කොඩුත් එක්ක අරන් ගියපු ජීවිතයට වටිනා යමක් ගන්නට පුළුවන් ලාංකීය ඉතිහාසයේ එතෙක් මෙතෙක් වීවුණු දවන්ත නිර්මාණයේ කතා පුවත මෙතන් පටන් ඔබට අහන්නට විඳින්නට සලස්වනවා. මගේ ආදරණීය අම්මේ තාත්තේ අත් දෙක බැඳගෙන කන් දෙක ඇස් දෙක හරියට අරගෙන අහන්න. නිර්මාණය පෙන්වන්නේ සම්පූර්ණම නොමිලේ. අද දින විදුලි මුදල කවර කරගන්න අපිට රුපියල් 20000ක මුදලක් යනවා. කැමති නම් පුළුවන් නම් විතරක් රුපියලක් හරි ඔය පෙට්ටියට දාන්න. කල්පයක් විනාශ වී කල්පයක ආරම්භය ජීවමාන වන මොහොතයි මේ. කල්පයක් යනු කුමක්දයි සිතා බලන්න. දිගින් යොදුනක්, පළලින් යොදුනක්, ඝනයෙන් යොදුනක් ඇති කොටුවක අඹ පුරවා අවුරුදු 100කට වරක් එක අප ඇටයක් අයකු යම් කාලයකින් ඒ අප හිස් වේ. ඒ කල්පයක් නෙවේ. කල්පයක් යන ඊටත් වඩා දීර්ඝ කාලයක. බලන්න ඉහළ අහස දිහා ඔබට පළමුව දිස්වන්නේ දසදහසක් සක්වලට අයත් වන්නා වූ සූර්ය මණ්ඩලයයි. ඒ කියන්නේ අපට දිවා කාලයට එළිය ලබා දෙන සූර්යයයි. මේ මහා වතර කල්පයේ ආරම්භය මනුෂ්‍ය තලය ඝන අන්ධකාරයකින් යුක්ත විය. ඒ ඝන තුර තුරු කර ආලෝකයක් ලබා දෙන ලෙස මිනිසුන් ඉල්ලා සිටි විට හිරු පායා ආවේ. නැවත ඉහළ අහස දිහා බලන්න. ඔබට දිස්වනවා ඈත සූර්ය මණ්ඩලයට පහළින් චන්ද්‍ර මණ්ඩලය. ඒ කියන්නේ අපහට රාත්‍රී කාලයට එළිය ලබා දෙන චන්ද්‍රයයි. රාත්‍රී ඝන දුර තුරු කරන ලෙස ඉල්ලා සිටි විට සම්ප්‍රාය ආවේ. ඔබ සියලු දෙනා පහළ වන ඔබට මේ මොහොතේ දිස්වන්නේ අප ජීවත් වන්නා වූ පෘථිවිය නිර්මාණය ආරම්භ වේ. මේ මුලින්ම පහළගේ සත්වයෝ නිකලස් සත්වයෝ පසුව ලෝකයේ කෙරෙහි ඇලීමේ ගැටීමේ කෙලස් වලින් දැන් ඔබට පෙනෙනවා අනිකුත් යහලෝක නිර්මාණය වන ආකාරය. ඒ අප ජීවත් වන්නා වූ සෞර ග්‍රහ මණ්ඩලයයි. මෙවන් සෞර ග්‍රහ මණ්ඩල දසදහසක් නිර්මිත කිරීමට අප පුංචි පහන් කූඩු නිර්මාණය කරනවා. ඒ දැන් ඔබට බලාගත හැකියි. මුල් සක්වලක් කියන්නේ මොකක්ද කියලා. සෞර ග්‍රහ මණ්ඩලය දසදහසක් මැදේ පිහිටන සම්මා සම්බුදුවරයන් වහන්සේලා බුද්ධත්වයට පත්වන සක්වලටයි මඟුල් සක්වල කියන්නේ. ඒ මංගල සක්වලයි. අද සමාජය තුළ මඟුල් සක්වලක් කියන වචනය හරියට තේරුමක් නොදැන වෙන අදහස් වලට භාවිත කරනවා. ඒ පිළිබඳව දැනුවත් වෙයි අප මේ වචනය ගෞරවාන්විතව භාවිත කරමු. මඟුල් සක්වල යනු
කම්සප විඳින තැනක් නොව මෙහි පහළ වන බුදුවරුන්ගෙන් බණසා සසර දුකින් මිදීමට ක්‍රියා කළ යුතු සක්වලයි. මෙලෙස කල්පයක් ආරම්භ වීමේදී බෝධි පර්යක්කය පිහිටන මධ්‍ය දේශයේ ජය භූමි ස්ථානය සියල්ලටම පළමුව පිහිටනවා. බ්‍රාහ්මණයින්ට මේ ස්ථානය ඔවුන්ගේ දිවසට පැනලා ලෝකයක් ආරම්භ වෙනකොට චිත්තජ කිරණ වලින් හැදුණු නෙළුම් මැට බ්‍රාහ්මණයන්ගේ පුණ්‍ය බල මහිමයට ඔවුන්ට පහළ වෙනවා. මේ කිරණ නෙළුම් මැටය බඹලොවෙන් මේ මධ්‍ය දේශය බෝධීන් වහන්සේ පහළ වන ස්ථානයට වෙනවා. මේ පොතේ පහන් කුඩුව දෙස බලන්න. ඔබට පෙනෙන්නේ එම නෙළුම් මැටය පොළොවට පතිත වන ආකාරය. මේක එවන්නේ කිරණ ශක්තිය මුල් වෙලා නිසා ඉතාමත් සුළු වෙලාවකදී පොළොවට පතිත වෙනවා. ඒ නෙළුම් ඇටයෙන් විශාල නෙළුම් ගහ නිර්මාණය වෙනවා. මේ නිර්මාණය වන නෙළුම් ගහ දිහා බලන්න. මේ නෙළුම් ගහ අකමිතා බඹලොව දක්වා විහිදී විශාල කිරණමය නෙළුම් මලක් හට ගන්නවා. ඔබ ඉහළ අහස දිහා බලන්න. ගන්නකොට පෙනෙන්නේ එම නෙළුම් මලයි. ඒ වෙනකොට අදාළ කල්පයට පහළ වීමට නියමිත බුදුවරයන් වහන්සේලා සංඛ්‍යාවට සමාන සංඛ්‍යාවකින් අටපිරිකර ඒ මල ඇතුළේ පිහිටනවා. ඒ විදිහට උපරිම පිහිටන්නේ පහයි. ඒවා පිහිටන්නේ බුදුවරයන් වහන්සේලාගේ පාරමිතා පරිදි. මහා භද්‍ර කල්පයක් කියන්නේ බුදුවරයන් වහන්සේලා 5 නමක් බුදුවන කල්පයකයි. ඒ තමයි උපරිම අවස්ථාව. මේ මලේ එක අටපිරිකරයක්වත් නැත්නම් ඒක බුද්ධ ශෝභ කල්පයක්. මේ මලේ හටගත්ත අටපිරිකර සංඛ්‍යාව දැකලා බ්‍රහ්මයෝ චිත්ත ප්‍රසාදය ඇති කර ගන්නවා. දැනට එයින් අටපිරිකර 4 බුදුරජාණන් වහන්සේලාට පූජා කර අවසానයි. මතු බුදුවන මෛත්‍රී බෝසතාණන් වහන්සේ උදෙසා ඇති අටපිරිකර තවමත් ඉතිරි වී පවතිනවා.